අයිබෝවන් සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ලංකාව වගේ රටක සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්නකොට ඔබ අනිවාර්යයෙන්ම බැලිය යුතු කාරණා කීපයක් පිළිබඳව. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න ඕගොල්ලෝ අපේ YouTube channel එක subscribe කරලා පහලින් තියෙන notification bell icon එකත් click කරලාම තියාගන්න. හොඳයි අපි දැන් යම් වීඩියෝ එකට. ලංකාව වගේ රටවල් වල අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් වුණත් පරණ වාහන වලට අනෙකුත් සංවර්ධිත රටවලුත් එක්ක බලනකොට ගොඩක් ලොකු සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් පවතින නිසා මේ පරණ වාහන විකුණනකොට වාහන විකුණන මිනිස්සු විවිධ කූට උපක්‍රම මේ වාහන විකුණ ගන්න පාවිච්චි කරනවා අපි ඕන තරම් දැකලා තියෙනවා. ඇත්තටම මේ කාරණාව මාතෘකා ගොඩක් ඔස්සේ ඉතාමත්ම ලොකු අපසරීක කතා කරන්න ඕන කාරණාවක්. මේ සම්බන්ධ සියලුම අපසරීන් එක තනි වීඩියෝ එකකින් කතා කරලා ඉවර කරන්න ගියොත් මේ වීඩියෝ එක ගොඩක් දිගින් වැඩි වෙන නිසා මේ කාරණාව වීඩියෝ සීරීස් එකක් විදිහට ඔබට ගෙන එන්නයි මගේ බලාපොරොත්තුව. මේකෙදි මේ පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කරමු වාහනයක ලියාපදිංචි සහතිකය ඇතුළු අනිකුත් සෙසුලිය කිවිලි වංචාවකට හසු වෙන්නේ නැතුව හරියට නිවැරදිව බලලා අපි වාහනයක් මිලදී ගන්නේ කොහොමද කියලා. වාහනයක් මිලදී ගැනීමේදී ඔබ ඒ වාහනේ ලියාපදිංචි අයිතිකරුගෙන් නම් මිලදී ගන්නේ ඒ වාහනේ ලියාපදිංචි සහතිකයේ වර්තමාන අයිතිකරු කියන තීරුවේ එම පුද්ගලයාගේ නම අනිවාර්යයෙන්ම සඳහන් වී තිබිය යුතුමයි. ඊට අමතරව එම පුද්ගලයා ඔබ ඉදිරියේ අත්සන් කරපු MT6 පෝරණුවක් ඔබ ලබා ගත යුතුයි. ඊට අමතරව එම පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් පිටකොපියක් ඔබ ලබා ගත යුතුයි. මෙම වාහනය මීට ඉහත කල්බතු සමාගමකින් කල්බතු සේවාවක් ලබාගෙන තිබෙන වාහනයක් නම් වාහනයේ ලියාපදිංචි සහතිකයේ පරම අයිතිකරු යන තීරුවේ එම කල්බතු ආයතනයේ නම සඳහන්ව තිබෙනවා නම් එම ආයතනය විසින් පිරිනමන පරම අයිතිය අහෝසි කිරීමේ ලිපිය ඔබ ලබා ගත යුතුයි. ඊට අමතරව මේ වාහනයේ පවතින අංක තහඩු මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ඔරිජිනල් අංක තහඩුද යන්න ඔබ සොයා බැලිය යුතුයි. මෙහිදී අංක තහඩු වල පළාත් ලකුණක් සඳහන්ව ඇතනම් ලියාපදිංචි සහතිකයේ වාහනයේ අංකයත් සමග පවතින පළාත් ලකුණත් වාහනයේ අංක තහඩුවේ වාහනයේ අංකයත් සමග පවතින පළාත් ලකුණත් එක සමාන විය යුතුයි. ඊට අමතරව මේ වාහනයේ වින් ස්ක්‍රීන් ස්ටිකර් එක හරියට පවතීදයි ඔබ සොයා බැලිය යුතුයි. වාහනයේ ආදායම් බලපත්‍ර පිළිබඳව පරීක්ෂා කරනකොට විශේෂ අවසරයක් මත මේ වාහනයට తాවකාලික ආදායම් බලපත්‍ර වගේ දේවල් නිකුත් කරලා තියෙනවා නම් ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ ඔබට ගැටලුවක් ඇතිවීමට හේතුවක් විය හැකියි. තව කාරණාවක් තමයි වාහනේ ලියාපදිංචි සහතිකයේ ස්පෙෂල් නෝට් එහෙමත් නැත්නම් විශේෂ සටහන් යන තීරුවේ ඔරිජිනල් යන්න පමණක් සඳහන් වී තිබිය යුතුයි. එහෙම නැතුව සෙකන්ඩ් බුක්, රීප්‍රින්ට්, ඩුප්ලිකේට් බුක් වගේ දේවල් එම ස්ථානයේ සඳහන් වෙලා තියෙනවා නම් ඒ දේවලුත් ඔබට ගැටලුකාරී තත්ත්වයක් පැන නැගීමට හේතුවක් විය හැකියි. ඊට අමතරව වාහනේ නිෂ්පාදිත රට කියන තීරුවේ ඔබ ජපන් වාහනයක් නම් මිලදී ගන්නේ ජපන් ලෙසත් ඔබ ඉන්දියන් වාහනයක් නම් මිලදී ගන්නේ ඉන්දියන් ලෙසත් ඒ වාහනයට අදාළ නිවැරදි රට එහි සඳහන් වී තිබීම අනිවාර්යයි. ඊට අමතරව වාහනේ ලියාපදිංචි සහතිකයේ බන්දේ වර්ණය යන තීරුවේ සඳහන් වී තිබෙන වර්ණයත් මේ වෙනකොට වාහනය පින්තාරු කර තිබෙන වර්ණයත් එකට එක සමාන වීම අනිවාර්යයි. ඊට අමතරව මේ වාහනයට අලුතෙන් එන්ජින්, ගියර්බොක්ස්, බොඩි වගේ දේවල් සම්බන්ධ කර තිබෙනවා නම් ඒ දේවල් වාහනේ ලියාපදිංචි සහතිකයේ විශේෂ සටහන් යන තීරුවේ අනිවාර්යයෙන්ම සඳහන් වී තිබිය යුතුයි. ඊට අමතරව වාහනේ සර්විස් රෙකෝඩ් වගේ දේවල් පවතිනවා නම් ඒ දේවල් ව්‍යාජව සකස් කරන ලද දේවල්ද යන්න ඔබ සොයා බැලිය යුතුයි. ඊට අමතරව ඔබ වාහනයක් මිලදී ගැනීමේදී මෙම වාහනේ වර්තමාන අයිතිය යම් ආයතනයක් සතු පවතින වාහනයක්ද යන්න ඔබ සොයා බැලිය යුතුයි. මේ විදිහට වාහනේ වර්තමාන අයිතිය යම් සමාගමක් සතු නම් තියෙන්නේ මේ වාහනේ ඔබේ නමට ලියාපදිංචි කිරීමේදී යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වීමට වැඩි අවකාශයක් පවතිනවා. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාරණා ටික සම්බන්ධව පමණයි. ඉතින් මේ සම්බන්ධව ඔයගොල්ලෝ දන්න කාරණාත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ කාරණාව සම්බන්ධව තවත් ඉතාමත්ම වැදගත් දේවල් ඉදිරි වීඩියෝ වලින් ගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. බොහොම ස්තුතියි. සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම.